මම වීඩියෝ එක කරන්න පටන් ගත්තා කරන් ගියා. මම මේකෙන් මහන්න ගත්තා මැෂිම වැඩ ගන්න නැතුව ගියා. මේක හරිම මට තේරෙන්නේ නැහැ මගේ දෛව ලියුප් එක පොඩ්ඩක් මට හම්බ වෙන්න ඕනේ. Anyway, hello guys, welcome to my YouTube channel. කරන්ට් එක ගියා කියන්නේ දැන් මට කරන්න කියලා කිසිම වැඩක් නැහැ. ඩ්‍රීම් කැචර් ටිකක් තිබ්බ එක හදාගන්න විදියකුත් නැහැ. YouTube වීඩියෝ මේ පැත්තට බලන එකේ ඔයාලගේ තියෙන අවුල මොකක්ද? මං අහන්නේ. මේ පැත්තට බලුවම බැලෙන්නේ නැද්ද? දැන් තොපි බලන විදිහට මම මෙහෙමද කරන්නේ? Anyway, ඊට පස්සේ රෙදි ටිකක් තියෙනවා ගණන් ගන්න එපා මේ දවස්වල වැස්ස. අද මං කතා කරන්න යන්නේ පාඩම් කරන එක ගැන. හරිද? මේක මම පාඩම් කරපු විදිහ මං හිතුවා ඒක ප්‍රැක්ටිකල් කියලා. ඒ නිසා මං ඔයාලට ඒක කියනවා. මට කියන්නේ ඔයාලට පොඩි නංගිල මල්ලිල ඉන්නවනම් උන්ට කියලා දෙන්න යන්න එපා. උන් මාති පඬිතයි මම දැන් මේක ඔයාලට කියලා දෙන්න අපේ මල්ලි මං කියන එක කාන්නෙත් නෑ. වැඩන්නේ. ඌ හැමදාම පාඩම් කරන්න යනකොට කොහොමද පාඩම් කරන්නේ කියලා අහනවා විතරයි. ඌ පාඩම් කරන්නේ එච්චරයි. ඌ YouTube එකකින් වුණත් ඌට අවශ්‍ය පාඩම බලන්නේ පාඩම් කරන්නේ කොහොමද කියලා බලන විතරයි කරන්නේ. ඊට පස්සේ ඌගේ පාඩම ඉවරයි. අනේම හරි. ඔයා හිතන්න දැන් ඔයා ඉන්නේ 10 වසරේ කියලා. හරිද? ඔයා ඉන්නේ 7 වෙන්න පුළුවන්, 8 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්. දැනෙනවද? ඒ පරිසරයෙන් එන අමෘතේ ශබ්දේ ඔය අඬන්නේ එහා ගෙදර පොඩි එකේ. අර දොදොල් බබා. ඒකේ නමේ තියෙන මියුරාංගි කියලා කෑල්ල. කිසිම මියුරත්වයක් නැහැ. යාර කන අස්සට මේ උදැල්ලක් දාලා හාරනවා වගේ වැඩක් නැහැ. Anyway, දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ 7 හරි 8 හරි 9 හරි 10 හරි 11 හරි 12 හරි මොකක හරි ඉන්නවා. හරිද? දැන් අපි 10 කියලා ගමු 10 දේශීනේ. මේ 10 වසරට දැන් ඔයා ඇවිල්ලා 10 වසරේ පළවෙනි වාර විභාගය එනවා. එතකොට ඔයා 9 වසර තියෙන්නේ 9 වසර සිලබස් එකේ තියෙන ඒ පාඩම් සෙට් එක පොඩ්ඩක් කියන්නේ එක්සෑම් එකට සති දෙකක් වගේ තියලා වැඩේ පටන් ගන්න. එහෙම තියලිවලා මේ බලාගෙන යනවා 9 වසරේ ඒ සිලබස් එකේ උගන්වපු ටික සෙට් එක පොඩ්ඩක් ආයෙ ඔලුවට දාගන්න. හරිද? එතකොට ඊළඟට ඔයා 10 වසරේ පළවෙනි වාරේ 10 වසරේ පළවෙනි වාරයට අදාළ උගන්වපු දේවල් ටික තියෙන්නේ. ඒ ටික ඔයා බලාගෙන යනවා. දන්නවනේ සාමාන්‍යයෙන් පළවෙනි වාරේට මෙන්න මේ වගේ පාඩම් ප්‍රමාණයක් තමයි අහන්නේ කියලා ඔයා දන්නවට දාලා අදහසක් තියෙනවනේ. එතකොට ඔයා ඒ ටික බලා ගන්නවා. එහෙම බලාගෙන ඔයාට කැමති නම් දෙවෙනි වාරයට අදාළ එක පාඩමක් වගේත් නිකන් කියවලා දැනගන්න වගේ කියවලා තියාගන්න පුළුවන්. හරිද? ඔයාලා දැන් 9 වසර ටිකත් මොලේට ගිහින් තියෙනවා. ඔතෙන් 10 වසරේ පළවෙනි වාරයට අදාළ ටිකත් මොලේට ගිහින් තියෙනවා. දැන් ඔන්න 10 වසරේ දෙවෙනි වාරේ විභාගය එනවා. හරිද? එහෙම එනකොට ඔයා ආයෙම පොඩ්ඩක් 9 වසර ටිකත් ඔලුවට දාගන්නවා. 10 වසර පළවෙනි වාරේ විභාගයට අදාළ ටිකත් ඔලුවට දාගන්නවා. දෙවෙනි වාර ටිකත් ඔලුවට දාගන්නවා. හරිද? එතකොට දැන් ඔයාට අර පළවෙනි වාරේ ටිකයි 9 වසරට එන කටපාඩම් වගේ පොඩ්ඩක් බලන්න විතරයි තියෙන ඔයාගේ මොලේ තියෙනවා. තුන්වෙනි වාරේ විභාගය වෙනකොට අර ටිකයි 1යි 2යි තුන්වෙනි වාරට අදාළ ටිකක් බලන්න. දැන් ඔයාට 9 වසර තියෙන ටික හොඳටම පාඩම්. ඊළඟට එතකොට පළවෙනි වාරේ දෙවෙනි වාරේ ඒ ටිකත් ඔයාලට හොඳටම මොලේට ගිහින් තියෙන්නේ. තුන්වෙනි වාර ටිකත් බලන්න. එතකොට 11 වසරට ගියාට පස්සේ 10 වසර සෙට් එකත් අර විදිහටම බලාගෙන 11 වසර සෙට් එකත් ඒ විදිහටම බලන්න. එතකොට අර විභාගෙට ගිහලා අමුතුවටම අර ඔක්කොම ඔළුවට දාගෙන දඟලන කරන්න දෙයක් නැහැ. මේ ඔන්නේ අර පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ. හැමදේම කඩපාඩම් වෙලාගේ තියෙන්නේ. ඊළඟට මම මේ පාඩම් කරනවා කියලා එහෙම ලොකුවටම ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. මුලින්ම එකපාරක් දෙපාරක් තුන් පාරක් ඒ පාඩම කියව ගන්න. ආතල් එකේ කියවන්න. අපිට අර එක චරිත මැවෙනවනේ. ඒ චරිතත් එක්ක මේ ආතල් එකේ පාඩම කියවගෙන ඊට පස්සේ ඒක පොඩ්ඩක් මතක් කරන්න බෑ. ඇවිදින ගමන් එහාට මෙහාට යන ගමන් මතක් කරන්න බලන්න. එතකොට ඔයාලට මතක් වෙන ටික ඔයා පොලේක වගේ ලියන්න. අමතක වෙන ටිකට අග්ගාල පොත බලලා
අමතක වෙන ටික ආයෙ පොඩ්ඩක් පොත බලලා ආයෙ පොඩ්ඩක් මොලේට දාන්න. සැරින් සැරේට චුට්ට මතක් කරන්න. අර හැම වෙලේම මතක් කරන්න තමයි ඔයාට ඒක මතක හිටින්නේ. ඊළඟට මතක් වෙන දේවල් ටික අර කටුවට හරි ලියන්න. දැන් සමහරක් වෙලාවට අර අපි එක තැන ඉඳගෙන පාඩම් කරන්න ගියාම හරිම නිදිමතයි. කවුරුත් කැමැත්තෙන් පාඩම් කරන්නේ නැහැ. නිකන් බොරු කියනවා එනම කැමැත්තෙන් පාඩම් කරේ. එහෙම නැහැ. කවුරුත් ඉතින් අර එච්චර ලොකුවටම පාඩම් කරන්න කැමතිත් නැහැ. මොලේ කියන්නේ පාඩම් කරනවා කියන්නේ ලොකුවටම මොලේත් වෙහෙසෙනවා. අන්තික නිදිමත එනවා. එහෙමම ඉතින් සීන් තියෙනවා. ඉතින් එතකොට අර පාඩම් කරන එක පොඩක් ඇවිද ඒ වගේ නේ පුළුවන් නටනට හරි කමන්නේ නැහැ. ඒ වගේ නැත්නම් පොඩක් ඩෙස් එක තට්ටුවද දාහයි. ඔයාට කැමති විදිහකට ඔයා පාඩම් කරන්න. නැත්නම් ඔයා කාට හරි උගන්වනවා වගේ නේ. මම හිතනවා ගන්න කවුරුත් නැහැ. ඒක කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ඔයා මෙන්න මේක තමයි. හරිද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙන්න මේක. උඹට තේරෙන්නේ නැද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මම උඹට කියලා දෙන්න. මෙහෙම කියලා පොතේ තියෙන ටික මෙහෙම කියවනේ උටි කියන. උඹට දැන් ආයෙ තේරෙන්නේ උඹට ආයෙ කියලා ආයෙ. මේ නැති කෙනෙක්ට කියලා දෙනවා. හැබැයි අරක දෙතුන් වතාවක් ඔයාගේ මොලේට යනවා. ඔයා ඒක කියවනවා. ඔයාට අන්තිමට ඒක මතේ. නැති කට්ටියම වා ගන්න කියලා අන්තිමේ එක්සෑම් එකෙන් පස්සේ තොවිල් නටන්න උනත් උඹලා මාව හොයාගෙන ඉන්න බෑ. මම මේවලවක් කියන්නේ නැහැ. ඒ වගේ ඔයාලට පාඩම් කරන්න පුළුවන් ළමයි. මේවා කරපු කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් දාන්න කියලා දාන්න මම ඔය කරපු නිසා කියන්නේ. ඔයා O level කරන්න ඉන්න කෙනෙක් නම් සාමාන්‍ය අන්තිම මාස 3 වගේ ඇති ගේමක් ගහගන්න. මම අන්තිම මාස 3 ගේමක් ගැහුවා කියලා කියන්නේ මේ අර විදිහට මොලේ ඉඳන් පොඩ්ඩක් බලාගෙන එනයිල. එතකොට අර මොලේ තියෙනවා මේ අමාරු විෂයන් වලට පොඩ්ඩක් අන්තිම මාස 3 වගේ ගේම ගහගෙන ලල්ලල්ලල්ලා එහෙම වගේ තියෙන දේ. මම එතකොට මගේ O level exam විශාල ටික තියෙනවා මට A7යි B2ක්. මම අදට විශ්වාස කරන්නේ නැහැ මට ඉංග්‍රීසි වලට B ආවේ ඇයි කියලා. මම ඒක නිකන් පන දාගෙන ලිව්වා මේ එන ලිවිල්ලක්. එහෙම ලියලා තයි මට ඉංග්‍රීසි වලට B ආවේ කියලා මට හිතා ගන්න බෑ. මේ ඊළඟට ගණන් වලට B ආවේ කියලා මට හිතා ගන්න බෑ. ගණන් වලට මම C එකක් වගේ හිතාන්නේ මේ උදේට අසනීපත් එක්ක මට එච්චර කරගන්න බැරි වුණා. එතන මම මුල් ටික හොඳට කොට දාගෙන හරි. එතකොට A level වලට ගියාට පස්සේ ඉතින් A level වලට ගිහිල්ලා මේ 10 11 ඒවා බලන්න ඕනේ. A level වලට අදාළ ටික ඒ විදිහට කරගත්තා නම් හරි. මේ පොඩ ලියලා ෂෝට් නෝට් එකක් වගේ ගහගෙන එම අන්ත එක ඔය මේ ක්ලාසස් වලට යන්න පටන් ගත්තට පස්සේ O level ක්ලාසස් වලට A level ක්ලාසස් වලට යන්න පටන් ගත්තට පස්සේ තියෙන පොඩි කැපිල්ල කියලා අර ගුරුවරයා ගාවට ගිහිල්ලා මෙතන යන්න කැමති නැහැ. ඒව මේ ආදාළ කරගන්න එපා. ඔයාලට පාඩම තේරෙන ගුරුවරයා ගාවට ගිහිල්ලා ඔය ඉගෙන ගන්න. මේ අරය කපනවා මෙයා කපනනේ කාගෙන් වල සිලබස් එක ගන්න. ගෙදර ගිහිල්ලා හරි කමන්නේ පාඩම් කරන්න. එච්චරයි. බයි. පුලන් කෙනෙක් ඉන්නා නම් මේ වීඩියෝ එක අපේ මල්ලිටත් පෙන්නන්න. ඌට මාව පේන්නේ නැහනේ. ඌට මාව පේන්නේ නැහැ. ඌට මාව ඇහෙන්නේ නැහැ. හරි? බයි.